වෙල්කම් එක්ස්ට්‍රීමර්ස්. අද අපි සර්විස් කරන ගෙන සර්විස් ස්ටේෂන් ගෙන පොඩි නොලෙජබල් වීඩියෝ එකක් බලමු. එන්නේ හැමෝටම දන්නවා බයික් ගත්තට පස්සේ තියෙන ලොකුම ඉෂුව එක ඇවිල්ලා සර්විස් සෙන්ටර් දෙකේ දුන්නාට පස්සේ ඒගොල්ලන් වැඩි ටික හරියට කරනවද? ඒ වගේම මොනවද කරන්නේ? අපි දෙද්දි ඒගොල්ලන් කරන දේවල් ඔක්කොම හරිද? ඒ වගේ ගොඩාක් ඉෂුස් තියෙනවා හැම කස්ටමර්ස්ලාට. හරිද? ඒකින්ද අපි මේ පාර අර ෆේමස් කම්පැනි එක ගාවම ඕක ගැන අහලා බලමු. ෆෝන් එක දාන්න. ඔව් ෆෝන් එක ගස්නා නේද? ඔව් කට්ටුමා ඒකයි අපෝ ගත්තේ. ඔව් කියන්නකෝ. ඔව් මේ ඔව් සාමාන්‍ය බයික් එක ආවට පස්සේ අපි නෝමල් කියන්නේ බයික් එක සර්විස් කරන දේ තමයි කේබල් ඔයිල් කරනවා, ඉස්සරහ පස්ස ඇක්සල් දෙක දාලා රීඩ් කරනවා, බයික් එක පොසුද්ධ කරනවා. හරි. ඊට පස්සේ ආකෙන් කරනවා. හරි. මහත්මයා හැම කප් සෙට් බලනවා. අපිට බලන්න. හරි. අපිට එකට විස් කරනවද? අපිට එකට විස් මොනවාරි ගන්නවද? ඔව් නේද කප් සෙට් එක ග්‍රීස් ගන්නවා කියන්නේ සාමාන්‍යයෙන් කප් සෙට් එකක් ගලවලා කරන්නේ 15 වෙනින් වගේ. හරි. ඕකේ. නිකන් හරි මොනවාරි ප්‍රශ්නයක් කිව්වොත් කරනවා. මොනවාරි කිව්වොත් තමයි අපිට එකට නොමිලි විස් කරන්නේ. එවනේ කියන්නේ. ඒ කියන්නේ මාත්‍ය ගෝතේ මගේ බයික් එකේ පැත්තට යනවා, එක්ක මේක මේ සද්දයක් යනවා. එහෙම ගැලවුවොත් අනිවාර්යෙන් ග්‍රීස් කරනවා. මේක නැත්නම් අනිවාර්යෙන් කිලෝමීටර් 15 කට ඒවා කරනවා. කරනවා. හරි. ඕකේ. ඊට පස්සේ ඒක තමයි ෆුල් සර්විස් එක. ඒ ටික. එහෙනම් මේ නිකන් හරි ෆේලියර් එකක් මොනවාරි ෆේලියර් එකක් මොනවාරි ආවොත් මේවා අර ඉන්ජෙක්ටර් ඒක check කරලා බලනවා. ඕකේ. ඒක අර මැටේ කම්පියුටර් එකට දාලා චෙක් කරලා බලන්න. හරි. මම දැන් සමාන දේවල් ආන්නම්. ඒක වෙනවද කියලා විතර මට පොඩ්ඩක් කියන්න. මේ සාමාන්‍ය ෂොක්ස් එක ගාව එන බුස් එක තියෙනවනේ. ෂොක්ස් එක මවුස් වෙන තැන. මොන ෂොක් එක? ඒ කියන්නේ මොන ෂොක් එක පිටිපස්සේ. ඔව් පිටිපස්සේ. ඔව් මොන ෂොක්. එතන ග්‍රීස් කරනවද සාමාන්‍ය නෑ. එතනත් නැහැ නේ. මොනවාරි කිව්වොත් ඒ කරන්නේ නේ. කරන්නේ. ඒ කියන්නේ මෙහෙම දෙයක් තියෙනවා. මාත්‍යන් යනවා හිතන්න ෂොක් එකක් වගේ දෙයක් සාමාන්‍යයෙන් ෂොක් මං කියන්නේ මොනවා ෂොක් එක පොක් එක නෙමෙයි. සාමාන්‍ය ෂොක්. ඔව් සාමාන්‍ය ෂොක් එක වගේ ප්‍රශ්නයක් આવොත් ඒක අනිවාර්යෙන් ෂොක් එක හොඳ නැහැ. හරි. ඒ කියන්නේ සාමාන්‍ය ෂොක් එක සාමාන්‍ය ග්‍රීස් මොකුත් කරන්නේ නැතුවම ෂොක් එක හොඳටම තියෙන්න ඕනේ. එමනේ කියනවා. ෂොක් එකේ සීල් නෑ තුන. ඔව්. කරන්න බෑනේ මොකුත්. ඔව්. ඒ කියන්නේ ඒක මොන ෂොක් එක ඇවිල්ලා මං අහන්නේ නට් එකට ජොයින්ට් වෙනවනේ නට් එකකට. ස්විං ඔව් අනේ 17 අනියක් තියෙනවා ස්විං වන්නත් සෙට් වෙනවා. අන්න ඒ එන ගාව අපි ග්‍රීස් කරනවා කියලා මං අහුවේ. යනට ග්‍රීස් කරනවා. ස්පෙෂලි කරන්නේ නැහැ. අනික මේ දැන් අපි සාමාන්‍ය ඇවිල්ලා දැන් මේ සෙට් එකත් එක්ක බයික් එකක් ගලවලා අපිට ඔකට ගන්න පුළුවන් සාමාන්‍ය. ඒක බලන්න දැන් සාමාන්‍යයෙන් බයික් එක සර්විස් කරනකොට ටැංකිය සීට් ගලනවා සීට් එක දැන් ඔයාලා පුල් කරගන්න ඕන නම් කියලා ඉතින් ටැංකිය ගලවගෙන එහෙම කරන්න පුළුවන්. ඇයි කොළඹ වගේ බයික් එකකට මාත කොළඹ කොහෙන්ද? ඔව් මං වත්තල ඉන්නේ. වත්තල. හරි සාමාන්‍ය කොළඹ වගේ බයික් එකකින් ගොඩක් දස්සේ අඩුයි. දුර ඒරියා එක නම් පැකිරම ගලවනවා. ඒක පැකිරෙන් ඔක්කොම ටික අයින් කරනවා. දාන රාජපුරේ වගේ පැත්තක නම් නෑ මං අහන්නේ දැන් අපි 3000 කිලෝමීටරයකට ඇවිල්ලා 6000 විතර ගෙවනවනේ සර්විස් එකේ. දැන් 6000 සර්විස් එකේ ඇවිල්ලා ඔයගොල්ලන්ගේ පැත්තෙන් එහෙම ගලවලා ටැංකිය සීට් ඔක්කොම ගලවලා ටැක්සි එක ක්ලීන් කරනවා කියලා මං අහන්නේ. නෑ. ඔව් මොනවයි. සාමාන්‍යයෙන් කම්පැනි ස්ටෑන්ඩඩ් එක හැමදාම හැදිලා තියෙන්නේ මුල්ම වචනෙන් කියන්නේ. හරිද? මේ වචනෙන් කියන්නේ සාමාන්‍යයෙන් කම්පැනි එක සර්විස් එක ඒක ෆ්‍රීද නෝමල්ද කියලා නෑ. කෙලින්ම උපරිම සර්විස් එක කරනවා. ඒක උපරිම සර්විස් එක කරන්නේ. අර වචනෙන් බයිසිකල් එකක් විකුණනකොට තමයි කියන්නේ මහත්ය වාර ෆ්‍රී සර්විස් දෙකක් තියෙනවා කියලා කියනවා. ඒ ෆ්‍රී සර්විස් එකට ඔව් එහෙම කියන්නේ ඒකෙදි මහත්ය අර කරන ලේබර් එක අපි සල්ලි ගන්නේ නෑ. ඔව් හරි ඒකයි මම අහන්නේ මම ඒකනේ මේ මම අහන්නේ සාමාන්‍ය 3000 කියන්නේ ෆ්‍රී සර්විස් ඒක කොහොමද හරිනකො මම එහෙමනේ මේ අහන්නේ 3000ට එකපාරක් අපි සර්විස් කරනවානේ 3000ට කරන සර්විස් එකේ ඔව් එම 3000ට මේක පාරක් සර්විස් කරනවා ඒ 3000ට දාන සර්විස් එකේ ටැංකිය සීට් එක ගලවලා වොෂ් කරනවද නැද්ද සීට් එක ගලවන්නේ නෑ සීට් එක ගලවනවා සීට් එක ගලවලා වොෂ් කරනවා එහෙමද ඔව් ටැංකි ගලවන්නේ සීට් එක ඔව් ඒකයි සීට් එක ගලවලා වොෂ් කරනවා එහෙමනේ වෙන්නේ ඔව් ඒක මම ආගන්න සාමාන්‍යයෙන් ඒක කරනවා අහන්නේ ඔව් එහෙම කරනවා සීට් එක අතන පොඩි සීට් එක ඉස්සෙනවා ඊට පස්සේ කරනවා හෙලෝ ඔව් සීට් එක ගලවනවා එහෙනම් මේ ආරි ඕකේ එහෙනම් ඒ වගේම මට කියන්න පුළුවන් 12000 කිලෝමීටර් එකේ සාමාන්‍ය මොනවද වෙන්නේ කියලා 12000 කිලෝමීටර් එක ඒ කියන්නේ මගේ දැන් දැනට 10000ක් විතර දුවලා තියෙනවා සිටුවෙන් හරිද රයිට් 12000න් තමයි ආයි පස්සට පැත්ත ගලවලා ෆිල්ටර් එක සුද්ධ කරන්න කියන්නේ වෙන පත්තක සයිඩ් එකේ තියෙන පොඩි ෆිල්ටර් එකක් ඇතුලේ ඔව් ඒක හරි ඔව් 15000දී වගේ තමයි ඔව් කියන්න ඔව් පත්තක පැත්ත ගලවලා තියෙන 15000දී සාමාන්‍යයෙන් බයික් එකක් දෙනකොට සමහරක් වෙලාවට ඔයගොල්ලෝ ඒ තරම් රට ඇතුලේ අපි ලංකාව ඇතුලේ අය දන්නේ 3 දෙනෙක් තමයි කටි සර්විස් කරලා යන්නේ ඔව් ඒකට 15000 වගේ තමයි කප්සට් ග්‍රීස් කරන්නේ දැන් කප්සට් ග්‍රීස් කරනවා මහත්ම නෑ දැන් පොකින් කරලා කප්සට් නිකම්ම ගලනවා ඒක තමයි කරන්නේ ඔව් හරි ඔව් අනික ෆෝක් ඔයිල් එකත් එම්ම මාරු වෙනවා කප්සෙට් එක ගලවලා කප්සෙට් එකක් බලනවා එහෙමනේ එතනදි බලනවා ඒක නේද ඔක්කොම හරි 12යි එහෙනම් throttle body එකයි EFI ඒ සෙට් එක ඔක්කොම ක්ලීන් කරනවානේ අපි නේ ඉන්ජෙක්ටර් එකේ ඉන්න හැමදේම 12000 කිලෝමීටර් ක්ලීන් කරනවානේ අපි මෙහෙමයි සාමාන්‍යයෙන් ඉන්ජෙක්ටර් බයිසිකල් එකෙන් තියෙන්නේ
ඔව්. ඉන්ජෙක්ටර් තොපි බොඩියක් වුණත් ඒක තමයි කියන්නේ සිස්ටම් එක දාලා බලනවා. ආ. ඉන්ජෙක්ටර් බොඩිය වුණත් ඒක ඒව ගලවන්නේ නැහැ. ආ. ඒ කියන්නේ මොනවාරි ෆේලියර් එකක් එනවනම් තමයි ගලවන්නේ. හරි මොනාරි එරස් එකක් ආවොත් 12 10 තුල අපි අනිවාර්ය කරගන්නවා. එහෙමනේ වා කියන්නේ නේ. 12 ගානේ ඕන වෙලාවක. ඕන වෙලාවක. ඒකට වෙලාවක් නැහැ. ඕන වෙලාවක. හරි. නම් කෝල් ටිකක් ඉවරයි මෙච්චරයි වෙලා තියෙන්නේ එහෙනම් පොඩි සමරයක් කියන්නම් මේ කතාවේ හැටියට ෆස්ට් සර්විස් එකේදී අනිවාර්යයෙන් ක්ලච් පැකින් එක ගලවලා ඒක ඇතුලේ තියෙයි ඔයිල් ස්ට්‍රේන් එක හරිද ඒ ඔයිල් ස්ට්‍රේන් එක මේ ගලවලා සුද්ධ කරනවා එයාර එකකින් වගේ නිකන් නොමලි සුද්ධ කරනවා හරිද ඒක සුද්ධ කරලා ඉවර වුණාට පස්සේ ආපහු ඒක දාලා මේ ක්ලච් පැකින් එක කලින් දාලා සීල් කරලා ඊට පස්සේ ඔයිල් ලෙවල් එන්ජින් ඔයිල් ටොප් අප් කරලා ලෙවල් ඔක්කොම බලයි හරිද දැන් ඔයිල් ස්ට්‍රේන් එක ගලවලා සුද්ධ කරලා ක්ලච් පැකින් එක ගලවන ඉඳලා ඔයිල් සේරම එළියට එන ඉඳලා 1200 මිලිලිටර් වගේ එන්ජින් ඔයිල් තමයි ඒකට දාන්නේ තාම අපිට මේ ඒකෙම ජෙනුයින් ඔයිල් එක හම්බෙලා නැහැ ඒකින්ද කැල්ටෙක්ස් තමයි පාවිච්චි කරන්නේ මොනවාද ඊට පස්සේ normally සර්විස් එකේදී වෙන දේවල් තමයි කලින් කියමු මාත් කිව්වා වගේ අයිය කිව්වා වගේ බොඩි වොෂ් එකයි සීට් එක ගලව ගන්න පුළුවන් සීට් එක ගලවලා අපි කිව්වොත් ඒගොල්ලන් කරලා දෙයි සීට් එක ගලවලා ඒගොල්ලන් ක්ලීන් කරයි සෝ ඒගොල්ලන් ජොබ් කාඩ් එක ගද්දී මොනවාරි ඉෂුස් මොනවාරි තිබ්බොත් ඒක මෙන්ෂන් කරන්න මෙන්ෂන් කරාට පස්සේ ඒගොල්ලන් ওই ඩීටේල්ස් ටික ඔක්කොම ගත්තාට පස්සේ ෆස්ට් ඔෆ් ඕල් ඒගොල්ලන් එලා සීට් එක ගලවලා බොඩි වොෂ් එක දාන්න සීට් එක ගලවන්න කියන දේ ඇවිල්ලා මෙන්ෂන් කරන්න මෙන්ෂන් කරලා තමයි ඒගොල්ලන් ඇවිල්ලා ගලවලා වොෂ් එක දාන්නේ ගලවලා වොෂ් කරාට පස්සේ හොඳට ක්ලීන් කරලා වයිප් කරලා ඊට පස්සේ ඇක්සල් ග්‍රීස් කරලා ඇක්සල් ගලවලා ඉස්සරහ පිටිපස්සේ ස්විං ආර්ම් එකේ තියෙන ඇක්සල් එක මේ තුනම ගලවලා ග්‍රීස් කරලා ඒ වගේම ඉස්සරහ තියෙන ඩිස්ක් ඩ්‍රම් ඩිස්ක් එක කියන්නේ කැලිබර් එකක් ගලවලා ග්‍රීස් කරලා සුදු කරලා ෆික්ස් කරලා ඒ වගේම රියර් බ්‍රේක්ස් ඒක ක්ලීන් කරලා ෂාප් කරලා ආපහු පැකින් කරලා දායි අනික යා ෆිල්ටර් බොක්ස් එකේ යා ෆිල්ටර් එකක් ගලවලා ස්ප්‍රේ කරලා ක්ලීන් කරයි and main එක ඇවිල්ලා ෆ්ලෂ් පැකින් එක හරිද ෆ්ලෂ් පැකින් එක ගලවලා ඔයිල් ස්ට්‍රේන් එක ඇවිල්ලා රිමූව් කරලා ඒක ක්ලීන් කරයි after that ඔයිල් එක level up කරයි top up කරයි ඔයිල් top up කරමින් පස්සේ ස්කෑනින් එකට මොනවාරි අවශ්‍ය නම් විතරක් ඒගොල්ලෝ ස්කෑන් කරයි ඒක එන්ජින් ලයිට් මොනවාරි පත්තු වෙලා තිබ්බනම් මොනවාරි එරර්ස් මොනවාරි තිබ්බනම් ඒවා ස්කෑන් කරයි මොනවාරි ඉෂුස් එකක් ඔයගොල්ලෝ කියලා තිබ්බනම් ඒක කරයි නැතුව ඒගොල්ලෝ මේක කරන්නේ නැහැ මොනවාරි ඉෂුස් එකක් ආවොත් විතරයි ඒගොල්ලෝ මේකට ඇක්ෂන් ගන්න and clutch cable brake cable oil කරනවා accelerator පැත්තේ lube එකක් කරනවා total දාලා හරිද මේ ටික තමයි ෆස්ට් සර්විස් එකේ කරන්නේ after that ඔක්කොම ඉවර වුණාට පස්සේ පොඩි බස් පාරක් දීලා බයික් එක ඔයගලන්ට දෙන්න මේ ටික තමයි හැම 3000 කිලෝමීටර්ස් දුවපු බයික්ස් වල සර්විස් කරන්න විදිය අනික 12000 කිලෝමීටර් වුණා කියලා මේ සමහර දේවල් තියෙනවා රිප්ලේස් කරන්න ඒක පොඩ රයිඩ් මැනුවල් බුක් එක අරන් බලන්න එයා ෆිල්ටර් ඔයිල් ෆිල්ටර් වගේ දේවල් ඔක්කොම චේන්ජ් කරන්නේ 12000 කිලෝමීටර්ස් එකේ ඕක පොඩ බලන්න ඒකකන් නෝමල් සර්විස් වල ඔයිල් ෆිල්ටර් එක සුද්ධ කරලා තමයි දාන්නේ හැබැයි අපි රිප්ලේස් කරන්න කියලා මෙන්ෂන් කරා නම් ඒගොල්ලෝ රිප්ලේස් කරයි ඒකට වෙනම ඇඩිෂනල් charges වෙනවා වෙනම throttle body cleaning ඕ අද silencer cleaning වෙන කිසි දෙයක් වෙන්නේ නැහැ 12000 කිලෝමීටර්ස් එකේ ඔයගොල්ලෝ කිව්වොත් ඒක කරලා දෙනවා ඒකට වෙනම ඇඩිෂනල් charge එකක් වෙයි ඒ වගේම මොනාරි එරස් මොනාරි දෙයක් තිබ්බනම් ඒගොල්ලන් ඒ වෙලාවේ ඒක 12000 කියලා නෙමෙයි ඕන ටයිම් එකේ ඒගොල්ලන් ඒව කරලා දෙයි හරිද ඒ වගේම මේ මේන්ලි ෆෝක් ඔයිල් එක 12000 කිලෝමීටර් එකේ චේන්ජ් එක වෙනවා ඒ වෙලාවේ අප්සෙට් එකට ග්‍රීස් එක වෙන්නේ ওই වෙලාවේ තමයි පුළුවන් තරම් කට්ටිය චේන් එක ක්ලීන් කරන ප්‍රොසෙස් එකේ ඉස්සරහ ස්පොකට් කවර් එක ගලවලම සුද්ධ කරන්න කියන්නේ ඒක ගොඩක් හොඳයි එහෙම ගලවලම ලූබ් එකක් කරගන්න මේක ඒක තන අනුව පොඩි පොඩි වෙනස් තියෙනවා සමහරව මේකට වඩා කරනවා සමහරව මේකට වඩා අඩුවෙන් කරනවා ඒ මොනවාරි තිබ්බනම් කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යයෙන් දාන්න බ්‍රාන්ච් එක මෙන්ෂන් කරන්න අනිත් කට්ටිය දැනගත්ත දැන් මේක හොඳයිද නැද්ද කියන දේ කමෙන්ට්ස් එකේ දාන්න අපි බලමු කොහොමද හොඳයි කියලා කොහොමද හොඳම බ්‍රාන්ච් එක කියලා අපිට දැනගන්න පුළුවන් අනිවාර්යයෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ ඒක ලියු කරන්න මගේ WhatsApp group එකේ link එක මම ෆස්ට් කමෙන්ට් එකේ දාන්නම් ඕක ක්ලික් කරලා group එකට join වෙන්න තව healthy conversation එතන අපිට ගෙනියන්න පුළුවන් මොනාරි වෙන මොනාරි ප්‍රශ්න තිබ්බනම් comment section එකේ දාන්න මොනාරි මං ගාව ආන තිබ්බනම් ඒකටත් දාන්න මොනාරි තව අලුත් වීඩියෝ එකක් දාන්න ඕන ඒකත් comment section එකේ දාන්න වැරදි තදාගමු හරි දෙයක් කරමු so see you extremers